කොහොමද ඔයාලට? මම හිතනවා හැමදාම වගේ සතුටින් ආදරෙන් පරිස්සමට ඇති කියලා ඔයාලා. නිවාඩු දවසට දවසම ගෙදර හිටියට පස්සේ හවස් වෙද්දී කොහෙම හරි යන්න හිතන කෙනෙක්ද ඔයා? අපි දෙන්න නම් ඒ වගේ. කොහෙම හරි යන්න හිතනවා. ඉතින් ඒ වගේ හදිසියෙ ප්ලෑන් කරලා ගියපු ගමනක් තමයි මේක. අපි අද යන්නේ හාබේක බලන්න. හාබේක තියෙන්නේ අපේ ගෙදර ඉඳන් සාමාන්‍යයෙන් පැය භාගයක්. විනාඩි 40ක වගේ දුර තමයි තියෙන්නේ. ඉතින් අපි දෙන්න මේ වගේ ලස්සන සින්දු ටිකක් අහගෙන නිදහසේ යන ගමන් තමයි මේ ඉන්නේ. සතියේ දවස් 5. ඒ සතියේ දවස් 5ම අපි කරන්නේ හැල්ම දුවන එක නේද? වැඩට යනවා, එනවා, එනවා. ඔය වගේ හැල්ම දුවන එක තමයි වෙන්නේ. ඒ සතියේ දවස් 5 අවසානයේ අපිට හම් වෙනවා විවේකයක් ගන්න කාලයක්. ඒ තමයි සතියන්තය. ඒ සතියන්තයේත් බොහෝ රාජකාරි බහුල කාලයක් තමයි අපි ගත කරන්නේ. උදේ ඉඳන් රෑ වෙනකම්ම එක්ක බඩු ගන්න යනවා, එහෙම නැත්නම් රෙදි හොදනවා, එහෙම නැත්නම් පාටිස්, ඔය වගේ ගොඩක් දේවල් එක්ක අපි හරිම බිසි වෙනවා. අපිට අපි එක්ක ගත කරන්න නිදහසේ කාලයක් නැතුව යනවා. ඉතින් මටත් එහෙමයි. මං හිතනවා ඔයාලටත් එහෙම ඇති කියලා. ඒ වුණාට මොන දේ වුණත් අපි වෙනුවෙන් ගත කරන්න පුංචිම හරි වෙලාවක් අපි කොහෙන් හරි හොයාගන්න ඕනේ. මොකද අපි මේ හැම දෙයක්ම කරන්නේ ජීවත් වෙන්න. ජීවත් වෙන්නේ අපි. ඒ අපි වෙනුවෙන්. ඉතින් අපේ ජීවිතයේ තියෙන සතුටු මොහොතවල් එකින් එක එකතු කරගන්න අපි දැනගන්න ඕනේ. මට සමහර වෙලාවල් වලට හිතෙනවා සතුට කියලා අපි හොයන්නේ සල්ලි නේද කියලා. හැබැයි සල්ලි තියෙන හැම තැනකම සතුට තිබ්බද කියලා හිතුවොතින් එහෙම ඇත්තටම සල්ලි තියෙන හැම තැනකම සතුට අපි ළඟ නැහැ. සල්ලි අවශ්‍යයි ජීවිතයට ජීවත් වෙන්න. හැබැයි ජීවත් වෙන හැම මොහොතකම සල්ලි තිබුණට සතුට තියනවයි කියලා දෙයක් නැහැ. අපේ සතුට අපේ ජීවිතයට ළඟා කරගන්න ඕනේ. එකතු කරගන්න ඕනේ. ඒක අපි හොයාගන්න ඕනේ. අපිට කවුරුත් නැහැ ජීවිතේ සතුට සැනසීම උදා කරලා දෙන්න. ඉතින් ජීවිතේ කියන්නේ අන්න ඒකට. වෙලාවකට හිතෙනවා මේක තමයි ජීවිතේ කියලා. තව වෙලාවකට හිතෙනවා අරක තමයි ජීවිතේ කියලා. මමත් මේ ජීවිතේ කියන්නේ මොකද්ද කියලා හොයාගෙන යන ගමනක තමයි ඉන්නේ. ඔයාලටත් ජීවිතේ හම්බුනොත් මටත් කියන්න ඒක මොන වගේ එකක්ද කියලා. කතාවෙන් අපි හාබේක ළඟටත් ආවා. බලන්නකෝ හරිම ලස්සනයි. ලස්සන සන්සෙට් එකක් තමයි තියෙන්නේ. හරිම ලස්සනට පේනවා. මට ඇත්තටම මිනිස්සු ගොඩක් හිටියට එතන අමුතු නිදහස් බවක් දැනුණා. මොකද ඈතින් පේන ඒ වීව් එක හින්දා හිතට මාරම නිදහසක් දැනුණා. අපි හාබේක බලලා ඉවර වෙලා යන්න ලෑස්ති වෙන්නේ. අපි යන ගමන් කෑමත් කාලා තමයි ගියේ රැට.
තව දෙයක් තියෙනවලට කියන්න. ඒ තමයි ඔයාලගේ ජීවිතයේ සතුට හැමදාම තියාගන්න ඕන නම් ඔයාලා වටේ ඉන්න සර්කල් එක හරියම හොඳ හදවත් ටිකක් ලං කරගත්තොත් එහෙම ඔයාලට මුළු ජීවිත කාලෙම සතුටින් ඉන්න පුළුවන්. ඉතින් සමහර විට ඔයාලගේ සර්කල් එක ගොඩාක් ලොකු ඇති. හැබැයි ඒ සර්කල් එක ඇතුලේ ඉන්නේ ක්වොලිටි මිනිස්සුද කියන එක ගැන වගකීම තියෙන්නේ ඔයාගේ අතේ. ක්වොන්ටිටි එක කොච්චර හිටියත් වැඩක් නැහැ. ක්වොලිටි මිනිස්සු ඔයාගේ වටේ නැත්තම්. ඉතින් මං ඇත්තටම සතුටුයි. මොකද මගේ වටේ ඉන්නේ අන්න ඒ වගේ ක්වොලිටි මිනිස්සු ටිකක් හින්දා. මම හැමදාම ග්‍රේට්ෆුල් වෙනවා එයාලා මාත් එක්ක ඉන්න එක ගැන. ඉතින් හැමදාම කියනවා වගේ පරිස්සමට ආදරෙන් සතුටින් ඉන්න. එහෙනම් මං ගිහින් එන්නම්.